ආයිබෝවන් ඔයාලට ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා ආස්මී හදන හැටි කියලා දෙන්න කියලා. මෙතන තියෙනවා මූලෙන් දෙපාරක් කොටාගත්ත පිටි කිලෝ 3ක්. ඒකට අවශ්‍ය ප්‍රමාණයට රසායනික ලුණු එක් කරගන්න. මෙතන තියෙන්නේ දිය කිරි පිටි කිරි එකට එක් කරපු පොල් කිරි දෙකක පොල් කිරි. කිරි ටික ටික දාලා පිටි මිශ්‍රණය ගානට අනා ගන්න ඕනේ. මම මෙතන පිටි කිලෝ 3ක් ගත්තට පුරුදු වෙන අය තෙත හාල් පිටි 500ක් විතර අරගෙන පැයක විතර කිරි දාලා මුලින්ම හදලා බලන්න. දැන් බලන්න පිටි මිශ්‍රණය හතේ නොඑල්ලෙන ගානට ඇනිලා තියෙන්නේ. අර අපි ආප්ප වලට පිටි අනාගන්නේ මුලින් කිරි දාන්න කලින් අන්නේ ගානට වගේ අතේ ඇලෙන්නේ නැති ගානට පිටි මිශ්‍රණය අනා ගන්න ඕනේ. දැන් මේකට එකතු කරනවා කලින් මිරික ගන්න ලද දවුල් කුරුදු නානු. මේ නානු පුළුවන් තරම් උකුවට මිරික ගත්ත තරමට ආස්මී එක නිවැරදිව සාදා ගන්න පුළුවන්. මේක මේ කොළ පාට වුණාට ප්‍රශ්නයක් නැහැ. මේක පිටි එකේ දිය වුණාට පස්සේ පිටි මිශ්‍රණය සුදු පාටට හැරෙනවා. දවුල් කුරුදු නානු එකේ පිටි එක දිය කරගන්නකොට හැමතිස්සෙම අත උඩට එන විදිහට දිය කරගන්න ඕනේ. නැත්නම් මේ නානු කැඩුනහම ආස්මී එක නිවැරදිව සාදා ගන්න බැරි වෙනවා. දැන් මේ පිටි එක නිවැරදි ආකාරයට ඇනිලා තියෙනවා. මෙහෙම අතින් උස්සනකොට එක දිගට නූලක් වගේ පල්ලෙහාට වැක්කිරෙනවා. දැන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ බලමු ආස්මී එක නිවැරදිව තෙලට වක් කරන ආකාරය.